සුබම සුබ දවසක් මචං. ඉතින් මොකද වෙන්නේ? හැමෝම සතුටින් ඉන්නවද? ඉතින් දනුකයි යනම් මාර්ම සතුටින් මම දන්නවා මං වගේම ඔයාලත් පට්ට සතුට වෙනවා කියලා. ඉතින් අද සතුටු වෙන්න පුළුවන් දවසක්. ඉතින් කියන්න වචන නෑ මචං. වචන නෑ. ඒ තරම් වචන නෑ. අතර වචන පැටලෙනවා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් මචං ඒ කියන්නේ YouTube කෙනෙක් Free Fire game එක සෙල්ලම් කරන ගේම කෙනෙක් Free Fire පැත්තෙන් යන්න පුළුවන් ලොකුම තැන තමයි මචං V badge එක කියන දේ. ඉතින් YT එක පැත්තෙන් 1,70,000ක පිරිසක් වාත් එක්ක ඉන්නවා. ඉතින් TikTok එක පැත්තෙන් මචං දෙවනි TikTok එකේ නැති වෙලා මාස දෙකයි කලින් TikTok එකේ මේ මාස දෙකට මචං followers දැන් 40000කට කිට් වෙන්න ඉන්නවා. ඉතින් මේ හැමදේම ඔයාලා හින්දා ඒක ඉතින් කවදාකවත් අමතක කරන්න බැරි දෙයක්. ඉතින් අද මට මාර සතුටු දවසක්. මේ මගේ ප්‍රොෆයිල් එකේ ඉස්සරහින් V badge එක තියෙන්නේ. මේ මගේ දකුණත පැත්තෙන් ඉන්න DG මල්ලි සහ අපේ T40 මල්ලි කරපු උදව් හින්දා විශේෂයෙන්ම ගොඩක් පස්සෙන් ඉඳගෙන මාරම සපෝට් එකක් දුන්න පොරක් තමයි ඉතින් DG ගේමර් කියන්නේ. ඉතින් එයා නිකන් හරියට මගේ සහෝදරයෙක් වගේ මට මාර විදිහට උදව් කරා. ඉතින් ළමයිනේ ඉතින් මේ වගේ පට්ට සතුටක් දැනෙන්න මේ වගේ පට්ට සතුටක් විඳින්නේ ඇත්තට මේගොල්ලෝ හින්දා ඔයගොල්ලෝ හින්දා. මොකද ඔයගොල්ලෝගේ සපෝට් එක නැත්තම් මචං මට අද මේ තැනට තියා මචං අඩුම ගානේ YouTube එකක්වත් නැහැ. ඉතින් වැලේ වැල් නැතුව හිටපු මට ඔයාලා හින්දා තමයි මචං ඇත්තටම ලොකු හයියක් ආවේ. මෙච්චර දුර ගමනක් එන්න හම්බුනේ ඔයාලා හින්දා. ඉතින් හැමෝටම මචං අත් දෙක එකතු කරලා thank you මචං ආදරයෙන් බලා දුන්න සපෝට් එකට. ඉතින් දිගටම මාත් එක්ක සෙට් වෙලා ඉන්න. මොකද මම ඉස්සරහට නෙවෙයි දැන් මේ දවස් ටිකේම දන්න ඔයාලා 1vs3 challenge live කරනවා. ඉතින් හැමදාම දෙක වෙනකොට නැත්ද DG අපි දෙකට live එක දානවා. අපිට ගහන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් ඇවිල්ලා ගහලා අපෙන් gift එකක් අරගෙන යන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ. ඉතින් මේ ගමනට මෙහෙම මතක් කරන මේ ගමන එන්න මචං ගොඩක් උදව් කරේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ නෝනා. ඉතින් එයා මගේ විරිද කිව්වොත් හරියටම හරිසි මචං පස්සෙන් ඉඳන් පිටිපස්සේ තිරයක් ඉතින් මාර සපෝට් එකක් දෙනවා. ඉතින් ඒක හදලා දීලා ඉතින් විතර ගොඩාක් ඉතින් කියන්න බැරි තරම් සපෝට් කරනවා මචං එක්කෙනෙක්. ඉතින් අනිත් එක චූටි පුතා මචං පුතෙක් ඉන්න ඔයගොල්ලෝ දන්නවා. ඔබ කියන්නේ මචං ලයිව් කරන වෙලාවට DG කෑ ගහන්න ළඟට ඇවිල්ලා තාත්තා ලයිව් කරනවා කෑ ගහන්න කියලා ඇඟිල්ල පෙන්නලා ඉතින් මාරම සපෝට් එකක් දෙනවා ඒ අතින්. එතකොට මචං අනිත් එක තමයි DG මල්ලි ගැන මතක් කරන්න ඕන. මෙහෙම මම වැටලා ඉන්න දවස්වල මට මාරම සපෝට් එකක් දීපු සහෝදරෙක් වගේ මිනිස්සෙක් තමයි DG මල්ලි කියන්නේ. ඉතින් ඒ කියන්නේ කියන්න දෙයක් නෑ මල්ලි. බොරු කියන්න ඕනේ. ඉතින් ආදරේ මාරම ආදරේ කරපු උදව්ව කවදාකවත් අමතක වෙන්නේ නෑ. මම කියන්නේ මේ මට DG V badge එක අරන් දුන්නා කියන එක නෙවෙයි කියන්නේ. හැම අතින්ම මාට මාරම උදව්වක් කරා. V badge එක ගන්න පවා එතකොට අපි දන්නේ නැති දේවල් කරා. පොඩි මල්ලි කෙනෙක් උනත් මාරම සපෝට් එකක් දුන්නා. ඉතින් ඇත්තටම ඒ වගේම මතක් කරනවා ස්පෙෂලි නැද්ද DG අපේ T40 මල්ලි මතක් කරන්නත් ඕනේ. මුලින්ම T40 මල්ලි රෙකමන්ඩ් කරේ නැත්තම් සමහරක් විට V badge එක අපිට හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන මතක් කරන්න ඕනේ. ස්පෙෂලි මට උදව් කරපු නොකරපු හැමෝටම thank you. පුංචි දෙයක් කියන්න ඕන. තමන්ගේ ටාගට් එකක් තියාගන්න. ඒ ටාගට් වලට යන්න මචං. ලේසි. තමන් අවංක වුණොත්, තමන් හොඳ වුණොත්, අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් වුණොත් උඹලා යන ගමන වරදින්නේ නැහැ. අනිත් එක තමයි මචං හදවතේ එකක් තියාගෙන කටින් එක වචනයක් කතා කරලා හරියන්නේ නැහැ. කටින් කතා කරන වචනේත් හදවතේ වචනේත් එකම එක වෙන්න ඕනේ. එහෙම වුණොත් මචං අපිට ගේමක් ගහ ගන්න පුළුවන්. දන්න කට්ටිය දන්නවා. ඉතින් ඔයාලා නිසා තමයි අද මේ මගේ ප්‍රොෆයිල් එකේ මේ badge එක තියෙන්නේ. විශේෂයෙන්ම DG T40 හින්දා. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ මේ ගමන පට්ට කටුක ගමනක්. ඉතින් මගේ ජීවිත කතාව ගැන ඔයාලට වීඩියෝ කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කියන්න ඕනේ නැහැ. මම කවදාකවත් මගේ ජීවිත කතාව කියන්නේ නැහැ කොහෙවත්. ඒක එතනින් ඉවරයි. මගේ ජීවිත කතාව මම දන්නවා කවුරුත් අහන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඒක අහන්නත් එපා. මොකද මගේ දුක මම තව කෙනෙකුට කියලා තව කෙනෙක්ව කියන්නේ ඒ තත්ත්වයටපත් කරන්න ඕනේ නෑ මචං. ඒකින්ද මගේ ජීවිත කතාව කිසිම කෙනෙකුට වැඩක් නෑ. මගේ ජීවිත කතාව ඒ විදිහටම ඒ අතීතයේ ඒ විදිහටම වැළලලා ගියපු දෙයක්. ඉතින් වර්තමාන ගැන හිතනවා ඔයාලට මට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා නැද්ද DG? අපි ඉස්සරහට කොල්ලන්ට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා DG. වට මාව ඇහෙනවනේ මල්ලි.
ඕ අපිට කරන්න පුළුවන් උපරිම උදව්වක් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ ලයිව් වලට සෙට් වෙන්න. මම DJ MRD අපි තුන්දෙනාම ලයිව් දානවා. හවස 2 වෙනකොට 2 ඉඳන් 5 වෙනකන් ලයිව් දානවා. එන්න අපේ ලයිව් වලට සෙට් වෙන්න. සෙට් වෙලා අනිවාර්යයෙන්ම gift එකක් ගන්න try කරන්න. අනිවාර්යයෙන්ම අපිට ගහලා ඔයාලා වීඩියෝ එකක් දැම්මත් අපි කවදාකවත් දුක් වෙන්නේ නැහැ. උඹලගේ වීඩියෝ එකට ඇවිල්ලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා යනවා. ඉතින් සහෝදරකමට ඉතින් කියන්න තියෙන්නේ සහෝදරයෝ වගේ මට මේ වෙනකන් උදව් කරපු හැමෝටම පට්ට ආදරෙයි. ඒ වගේම ලක්ෂ දෙකට යන තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒකටත් මම දන්නවා ඒගොල්ලෝ උදව් කරයි කියලා. මම දන්න විදියට දැනට ලංකාවේ ෆ්‍රී ෆයර් YouTubers ලගෙන් টপ 6 YouTuber තමයි මම. ඉතින් ආදරේ මචං අවුරුදු 31ක මෙන්න මේ ලොකු නාකි අයියට උදව් කරපු හැමෝටම ආදරේවා. එහෙනම් මේ සතුට කියන්න වචන නැහැ. මට අවුල් ඩීජි අවුල් කියන්නේ බං දැන් සීරියස් අවුල්